අපි කලින් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ලක්ෂ 1.70ට හෙල්පර්ස්ලා යවුවා නේද? ඉතින් ඒ ගොඩක් අය කෝල් කරලා අහනවා අපෙන් ඒ හෙල්පර්ස්ලා විතරද වේකන්සි තියෙන්නේ කොහොමද අනිත් අයට වේකන්සි තියෙනවද කියලා. ඔව් සර් නෙමෙයි. ඒකේ අපි අර හෙල්පර්ස්ලාට 1,70,000ක් නෙගන්නේ. ඒ නිසා තමයි අපි ඒකට මේ හෙල්පර්ස්ලා විතරක් අවශ්‍යයි කියලා දාලා දෙන්නේ. හැබැයි හෙල්පර්ස්ලාට විතරක් නෙමෙයි අපි ගාව ඉදිකිරීම අංශයේ මේසන්, ටයිල්, ඊට අමතරව පේන්ටර්, බාබෙන්ඩර්, ෂැටරින් කාපෙන්ටර් ඔය වගේ ඉදිකිරීම අංශයට වේකන්සිස් ගොඩක් තියෙනවා. ඉතින් ඒගොල්ලොන්ට නම් යන්න යන කොස්ට් එක ලක්ෂ 1.70ක් නෙවෙයි. අපි ලක්ෂ 3.5ක් වගේ මුදලක් ගන්නවා ඒගොල්ලොන්ට. ඊට අමතරව මේගොල්ලොන්ට අපිට දින 30ක් වගේ ඇතුළත පිටත් වීම කරන්න පුළුවන්. සහ මේගොල්ලෝගේ සැලරි එක ලක්ෂ 1.5කට වඩා වැඩි. එතකොට සර් මේගොල්ලෝ ඇප්ලයි කරන්නේ කොහොමද? මොන වගේ ඩොකියුමන්ට්ස්ද ඕන වෙන්නේ? ඔව් ඇත්තටම විසරණේ මේ අපිට අවශ්‍ය වෙන්නේ මේගොල්ලෝ ඒ අදාළ වෘත්තියේ වැඩ කරන වීඩියෝ ක්ලිප් එකක් ඕන වෙනවා. ඊට අමතරව CV එක ඕන වෙනවා, පාස්පෝර්ට් එක ඕන වෙනවා. සහ මේගොල්ලෝ ගත්ත සර්විස් ලෙටර්, ඊට අමතරව NVQ level 3 4 5 සර්ටිෆිකේට් මොනවා හරි තියෙනවා නම් ඒ දේවල් ඔය ඩොකියුමන්ට්ස් ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාලට කිව්ව විස්තර ටික ඔක්කොම තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඔයාලා කරන්න ඕනේ මේ ඩොකියුමන්ට්ස් ටිකත් අරගෙන කොච්චි කඩේ තියෙන අපේ බ්‍රාන්ච් එකට එන්න. අපි SN Travels කොච්චි කඩේ.